හැමෝම හිතන් හිටියට ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනය ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා ඒ කතාව 100%ක්ම ඇත්ත නෙමෙයි. ලංකාව වගේම තමයි ඕස්ට්‍රේලියාවෙත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. පාසල් වල එකම වෙනස තියෙන්නේ පාසල් ළමයින්ට පොඩි කාලෙදී වාර විභාග නැහැ. ඒ ළමයින්ට කිසිම මානසික පීඩනයක් නැතුව අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒත් ගුරුවරු ගහන්නේ නැහැ. ගුරුවරුන්ට ගරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. රෙස්පෙක්ට් කරන්න අවශ්‍යයි. නම කියලා කතා කරන්න පුළුවන්. ඒ වගේ ධන ගහලා වඳින්න ඕන වගේ කාරණා ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය තුල නැහැ. ඊට අමතරව ලංකාවේ 5 වසර ශිෂ්‍යත්වයට සමානවම ඕස්ට්‍රේලියාවෙත් කඩයිම් විභාග තියෙනවා 6 වසරෙන් ළමයින් සඳහා උසස් පාසල් වලට තෝරා ගැනීමට. ඒකට කිසිම බලපෑමක් නැහැ. කැමති අයට විතරක් එවැනි විභාග වලට මුහුණ දීලා හොඳ පාසලක් තෝරගන්න පුළුවන්. ලංකාවේ වගේමයි පාසල් පද්ධතියේ සමහර ඒරියාවල තියෙන පාසල් ඉතාම හොඳ මට්ටමේ පාසල් විදියට සලකනවා වගේම සමහර ප්‍රදේශවල තියෙන පාසල් එච්චර හොඳ මට්ටමේ නෑ රජයේ පාසල් සලකා බලනකොට ඕස්ට්‍රේලියාව තුලත්. ඒ හින්දා ඕස්ට්‍රේලියාවට පැමිණෙන අය හොඳ පාසලක් තෝරගන්න ඕන නම් එයාට අනිවාර්යෙන්ම ඒ හොඳ පාසලක් තියෙන ප්‍රදේශයක නිවසක් මිලදී ගන්න ඕ ගෙයක් කුලියට ගන්න වෙනවා. ඒ ප්‍රදේශවල නිවාස මිල ඉතාම ඉහළයි. ඉතින් ඒ හින්දා සමහර වෙලාවට සමහර අය පෙළඹෙනවා පුජ්‍යලික පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමට. ඉතින් එතෙන්දී විශාල වියදමක් ඔයාට දරන්න සිද්ධ වෙනවා. ලංකාවට සාපේක්ෂව ඒක ගොඩාක් ලොකු මුදලක්. සාමාන්‍යයෙන් වාර්ෂිකව ලක්ෂ 25ක් 30ක් විතර මුදලක් දරන්න සිද්ධ වෙයි. ළමයින් සඳහා අධ්‍යාපනයද පුජ්‍යලික පාසලක් තෝරගත්තොත්. ඉතින් ඒ හින්දා බෙස්ම ඔප්ෂන් එක තමයි හොඳ පාසලක් තියෙන ඒරියා එකකට ඔයා අලුතෙන් ඕස්ට්‍රේලියාවට මූව් වෙන කෙනෙක් නම් හොඳ පාසලක් තියෙන ඒරියා එක තමන්ගේ නිවාසය මිලදී ගැනීම හෝ කුලියට ගැනීම සිද්ධ කරගත්තට පස්සේ පාසලට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට අමතරව විභාග වලින් තෝරාගත්ත පිරිස ඒක කැමති නම් විභාග ලියලා ඒ විෂයන් විභාග ලියලා ඒ පාසල් වලට එන්න පුළුවන්. එවැනි පාසල් තියෙන්නේ සමහර විට ප්‍රාන්තයකට එකක් දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කීපයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පාසල් වල ඉන්නේ දක්ෂ ළමයි ටික විතරයි. ඉතින් ඒ පාසල් වලින් තමයි ගොඩාක් වෙලාවට ඔය ඉහළ වෘත්තීය මට්ටම් වල අය බිහි වෙන්නේ. මොකද ඒගොල්ලන් තමයි හොඳට පර්ෆෝම් කරන්නේ. අනිත් පාසල් වල සාමාන්‍ය මට්ටමට තමයි අධ්‍යාපන කිරීම කටයුතු සිද්ධ වෙන්නේ. ඊට අමතරව ලංකාව වගේ පුජ්‍යලික පන්ති උපකාරක පන්ති පවත්වන සිස්ටම් එකක් ඕස්ට්‍රේලියාව තුල නැහැ. එහෙමනේ ඕස්ට්‍රේලියානු ජාතිකයන් එවැනි පුජ්‍යලික පන්ති වලට විශේෂයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල වලට ගියත් විශ්වවිද්‍යාල වල වුණත් නොමිලේ ලංකාවේ වගේ අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල තුල වාට අධ්‍යාපනය ලබන්න වෙන්නේ ඕස්ට්‍රේලියාවේ රජයෙන් ලබා දෙන ණය පහසුකමක් යටතේ. ඉතින් ඒ ණය මුදල විශාල මුදලක් වෙනවා. ගොඩාක් දුරට ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 60ක් 70ක් වගේ මුදලක් ඔයාලට විශ්වවිද්‍යාලයට සඳහා ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක රජයෙන් ගෙවනවා. හැබැයි ඔයා රැකියාවක් කරාට පස්සේ ඒ මුදල නැවත රජයට කොටස් වශයෙන් රැකියාවේ උපයන විදියට ගෙවන්න සිද්ධ වෙනවා. ඇත්තටම සමරයිස් කරොත් ලංකාව පාසල් පද්ධතිය තුල සල්ලි නැති කෙනෙකුට වුණත් රජයේ පාසලකට ගිහිල්ලා ඉගෙනගෙන පාසල හොඳ නැත්නම් උපකාරක පන්තියකට ඊටාම අඩු මුදලකට සහභාගී වෙලා Tamante මගහැරුණු කාරණා අධ්‍යයනය කරලා විභාග පද්ධතියෙන් විභාග 5 සමත් වෙලා විශ්වවිද්‍යාල වලට නොමිලේ රජයේ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා දොස්තර ඉංජිනේරු සහ අදාළ වෘත්තීන් වලට යන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාව තුළ ඒක ඊටාම සංකීර්ණයි. ඔයාට කැමති විදිහට රජයේ පාසලකට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔයා ඉන්න තැන මත පදනම්ව ඒ ආසන්නව තියෙන පාසලට පමණයි යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව රජයේ පාසලකට යන්න අවශ්‍ය නම් ඒ කඩයින් විභාග සමත් වෙන්න ඕනේ. ඒව ටිකක් ගොඩක් සංකීර්ණයි. ඉතින් ඒවට තෝරා ගන්න ඊටාම සුළු පිරිසක් විතරයි. ඒ විදිහට තෝරා ගන්න සුළු පිරිස තමයි රජයේ හොඳම පාසල් වලට ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ.
අනිත් පාසල් සාමාන්‍ය මට්ටමේ උගන්වීම් කටයුතු සිද්ධ කරද්දී ඒ පාසල් වලින් ගොඩාක් දුරට ඉහළ වෘත්තිකයන් බිහි වෙන ප්‍රමාණය ඊටාම අල්පයි. හොඳම වෘත්තිකයන් බිහි වෙන්නේ ගොඩාක් දුරට අර හොඳට ගේට් එක්සෑම් වලින් සිලෙක්ට් කර ගන්නා ලද පාසල් වල ළමයින් සඳහා. ඊට පස්සේ ලංකාවේ අධ්‍යාපනය නොමිලේ වුණාට මෙහි අධ්‍යාපනයට වාට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. පුජ්‍යලික පන්ති සඳහා පුජ්‍යලික පාසලකට හෝ එහෙම නැත්නම් බාහිර ටියුෂන් එකකට යනවා නම් විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා ලංකාවට සාපේක්ෂව. යුනිවර්සිටි එකේ වුණත් ෆ්‍රී වෙන්නේ නැහැ ලංකාව වගේ මෙහෙදී. ඒ හින්දා වාට මුදල් ගෙවන්න වෙනවා. ඇත්තටම බැලුවම ලංකාවේ නොමිලේ ඉගෙනගෙන නොමිලේ ඇඩ්වාන්ස් ලෙවල් කරලා ලංකාවේ ඕන තරම් දැන් තියෙනවා පුජ්‍යලික විශ්වවිද්‍යාල Tamanට අවශ්‍ය ඕනම දෙයක් ඉතාම අඩු මුදලක් ගෙවලා ඉගෙන ගන්න පුළුවන් ලක්ෂ 20ක් 30ක් ගෙවලා. ඒ තුනක් වෙනුවට S3ක් අරගෙන වුණත් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, දොස්තරෙක් වෙන්න පුළුවන් තත්ත්වයට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාව තුළ ඔයාට එහෙමනම් වෙන්න හැකියාවක් ලැබෙන්නෙම නැහැ. අනිත් එක ડોක්ටර් කෙනෙක් වෙන්න නම් මෙහි ඔයාට ඉහළම මාක්ස් දාන්න ඕනේ. ඒක ලංකාවේ ડોක්ටර් කෙනෙක් වෙනවට වඩා මෙහි ડોක්ටර් කෙනෙක් වෙන එක ගොඩාක් අමාරු තත්යකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මගේ පුජ්‍යලික අත්දැකීම නම් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවට වඩා ලංකාවේ ඉගෙන ගන්න එක වඩා ලාභදායකයි, වඩා පහසුයි සහ අපිට මුදල් තියෙනවා නම් අපේ දරුවන් වෙනුවෙන් මුදල් වැය කරන්න අපි කැමති පුජ්‍යලික පාඨමාලාවකට ළමයා යොමු කරලා උසස් පෙළෙන් පස්සේ කැමති වෘත්තියක් තෝරගෙන යාට එතනින් ડોක්ටර් කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් හෝ ඕනෑම වෘත්තිකෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඕස්ට්‍රේලියාවට සාපේක්ෂව ලංකාව ඒ අතින් ගොඩක් ඉහළ තැනක තියෙනවා. මම මේ වීඩියෝ එක කරේ ඒ විදිහට අලුතෙන් ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අය ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ලේසියෙන් අධ්‍යාපනය තමන් කැමති දෙයක් අධ්‍යයනය කරලා තමන් කැමති වෘත්තිකයෙක් වෙන්න පුළුවන් කියලා හිතාගෙන එන අයට දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලන් කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. හැමෝටම සුබ දවසක්.